මේ අතර වන්නේ මානුෂීය මෙහෙයුමේදී හමු වූ විශාලතම ග්‍රීස් තොගය සහ තවත් ඉන්ධන ගබඩාවක් මුලතිව් සුන්දරපුරම් ප්‍රදේශයෙන් සොයා ගැනීමට විරෝධාර රණවිරුවෝ සමත් වෙති. කාලතුවක්කු සහ මෝටාර විභාවිතයට මෙම ග්‍රීස් උපයෝගී කරගෙන තැයි ආරක්ෂක අංශ පවසයි. මේ සමගම සුන්දරපුරම් ප්‍රදේශයෙන් ත්‍රස්තවාදීන් සතුව තිබූ විශාල අවිතොගයක්ද සොයා ගැනීමට විරෝධාර රණවිරුවන් සමත් වූ බව ඉදිරි සටන් පෙරමුණේ සිටින අප නියෝජිත අනුර දොරකුඹුර පවසයි. රණවිරුවන්ගේ ප්‍රහාරවලට මුහුණ දිය නොහැකි LTT ත්‍රස්තවාදීන් මේ දිනවල පලා යමින් සිටිනවා. ඔවුන් සතු සම්පත් සියල්ල වලදමා පලා යාමටයි ඔවුන් ක්‍රියා කරන්නේ. වන්නේ මානුෂීය මෙහෙයුමේදී මෙතෙක් හමු වූ විශාලතම ග්‍රීස් තොගය ලෙසටයි මේ සැලකිය හැකි වන්නේ. ග්‍රීස් බැරල් 20ක් පමණ මෙතෙක් සොයාගෙන තිබෙනවා. තවත් බැරල් විශාල ප්‍රමාණයක් වලදමා ඇති බවයි රණවිරුවන් සඳහන් කරන්නේ. ග්‍රීස් බැරල් තොගයේ සංගවා ඇති මුලතිව් සුන්දරම්පුරම් ප්‍රදේශයේ බලය මීට දින කිහිපයකට පෙර අත්පත් කර ගැනීමට ප්‍රතිදේශ ශවේන්ද්‍ර සිල්වාගේ நாயකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ රණවිරුවන්ට හැකි වුණා. අනතුරුව මේජර් ජෙනරාල් ජගත් දයස් යටතේ ක්‍රියාත්මක 57 වන සේනාංකයේ රණවිරුවන් මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මේ අනුව කර්නල් සෙනවත් බණ්ඩාර යටතේ ක්‍රියාත්මක 572 වන බල සේනාවේ 9 වන විජේබාහු පාපල හමුදා රණවිරුවන් දැවැන්ත ග්‍රීස් ගබඩාව සොයාගත්තා. මේ ආකාරයෙන් සකස් කළ කාණු කිහිපයක මෙම බැරල් සංගවා තබමින් LTT ත්‍රස්තවාදීන් පලා යනවා. ඒත් රණවිරුවන් ඒ සියල්ල හඳුනාගෙනයි තිබෙන්නේ. මෙම ග්‍රීස් තොගය විදේශ රටකින් ගෙන්වාගෙන තිබෙනවා. එමෙන්ම කාලතුවක්කු ඇතුළු අවි ආයුධ භාවිතයේදී මේවා අවශ්‍ය කෙරෙනවා. මේ අතර ත්‍රස්තවාදීන්ගේ තවත් ඉන්ධන බැරල් තොගයක් සොයා ගැනීමට මෙම රණවිරුවන්ට හැකි වුණා. ඉන්ධන කබඩාවට හායි අසල පිහිටි ත්‍රස්තවාදීන්ගේ ගොඩනැගිලි කිහිපයකටද රණවිරුවන් සාර්ථක ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් ඉන්ධන මෙන්ම කඳවුරද අතහැර පලා ගොස් තිබෙනවා. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර.